හායාලුවනේ සුප දවසක් ඔයාලා හැමෝටම අවුරුදු ගානක හීනයක් හැබෑ වෙන්න යන දවසක්. මේ දවස් වෙනකන් ගොඩක් බලන් හිටපු අවස්ථා තිබුණා. හැබැයි දරා ගන්න බැරි දුකක් ඇති වුණා කිව්වොත් හරි. ඇත්තටම පවුලේ අය දාලා යන දුක මම දන්නවා. මෙතනින් එහාට ගියපු අය ඒක දන්නවා ඇති. මේනි මගේ අම්මයි තාත්තයි. මෙතනදී දැනෙන හැඟීම අනේ මම ඒක වචන කරන්න තේරෙන්නේ නැහැ. මෙතනින් එහාට ගියාට පස්සේ Tamanට දැනෙන වගකීම ඒක හරිම කියන්නේ අනේ මන්ද ඒක මට නම් ගොඩක් මාර විදිහට දැනුණා. ලොකු බයක් ඇති වුණා. ඉතින් ජීවිතේ සමහර අවස්ථා එනවා අපිට ජීවිතේ වෙනස් කරගන්න වෙන දවස් එනවා ඉතින්. හැබැයි කොයිතරම් අමාරු වුණත් ඒ දේ කරන්න වෙනවා. අවුරුදු ගාණක් දැකපු හීනයක් හැබෑ වෙන දවසක් ලොකු සතුටකුත් තියෙනවා. හැබැයි පවුලේ අය නැති දුක තදින්ම දැනෙනවා. හැබැයි මේ වෙලාවේ ලොකු වගකීම් ගොඩක් හිතට දැනෙනවා. මොකද මට ඉන්නේ මං විතරයි. ඒ නිසා මං ගැන ගොඩක් අවධානය යොමු කරන්න ඕනේ කියන එක දැනෙනවා. ඉතින් මේ තමයි ඉමිග්‍රේෂන් එක. බෑගේජස් චෙක් කරලා ඔක්කොම ඉවර කරගෙන ඉමිග්‍රේෂන් ක්ලියර් කරලා අපි වොෂරූම් එකකට ගිහලා ෆුල් කිට් මාරු කරා. ඊට පස්සේ රෙස්ටෝරන්ට් එකට ගිහින් කෑවා. ටී එකකුයි පොටෑටෝ චිප්ස් වගේකුයි සෑන්ඩ්විච්ුයි තමයි අපි කෑවේ. මමයි මගේ යාළුවයි. කාලා ගේට් එකට ආවා. ගේට් එක ටිකක් බිසි ඒ වෙලේ. ගේට් එක ඕපන් වෙලා තිබුණේ. ඉතින් අපිට ලොකු වේටින් ටයිම් එකක් තිබ්බේ නැහැ. ගේට් එකට ඇවිල්ලා චෙකින් එකෙන් පස්සේ ෆ්ලයිට් එකට යන්නයි තිබුණේ. කටුනායක එයාපෝට් එක ඇතුලේ වෙච්ච හැම දෙයකදීම ගොඩක් උදව් කරා මගේ යාළුවෝ දෙන්නෙක්. ඉතින් යාළුවටත් ගොඩක් ස්තුතියි. මොකද චෙකින් එකෙන් ඇතුලට ආවට පස්සේ කරගන්න කිසිම දෙයක් ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. මේ තමයි ෆ්ලයිට් එකේ ඇතුළ. අපිට සීට් බුක් කරලා තිබ්බේ පිටිපස්සට වෙන්න. ෆ්ලයිට් එකේ ඉස්සරහා සීට් එකේ ස්ක්‍රීන් එකෙන් අපිට ගමන් පතේ බලා ගන්න පුළුවන්. දැකපු දේවල් ගොඩක් දකින්න ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් අවස්ථාවක්. චයිනා ඊස්ටර්න් එයාලයින් එකේ මීල් එක ගැන කිව්වොත් අවුලක් නැහැ. ඇත්තටම කන්න පුළුවන්. මොකද අපි ගත්තේ ෆිෂ් එක, බීෆ් එකකුත් තිබුණා. ඔය එක්ස්ට්‍රා හම්බෙලා තිබ්බ පුඩින් එකකුයි, බන් එකකුයි, චීස්, බිස්කට් වගේ දේවල්. මේ තියෙන අපි ෂන්හායි එයාපෝට් එකේ ට්‍රාන්සිට් එකේ හිටපු වෙලාව ඇත්තටම පැය 10කටත් වැඩි වෙලාවක් අපි මේ එයාපෝට් එකේ හිටියා. ලොකු එයාපෝට් එකක්. ඉතින් වටේම ඇවිද්දා. ඇවිදලා ඉතින් කාලා බීලා හිටියා. ඉතින් ගේට් එකට වෙලා පැය 10කටත් වැඩි කාලයක් තිබුණා. ඉතින් යාළුවනේ ඇත්තටම මට තාමත් මේක හීනයක්. මෙතනින් කටුනායක එයාපෝට් එකෙන් එහාට ගියපු අය දන්නවා. ඉතින් මේක මගේ පළවෙනි අත්දැකීම නිසා මට ගොඩක් දේවල් අලුතෙන් දකින්න හම්බුණා. අලුත් අත්දැකීම් එකතු වුණා. ඒ වගේම මම දන්නේ නැති මගේ සෙන්සිටිව් පැත්තකුත් මට දැනුණා ගොඩක්. ඉතින් සමහර අවස්ථා එනවා ජීවිතේ අපිට අපිව වෙනස් කරගන්න වෙනවා. ඉතින් අපි දකින හීන වෙනුවෙන් සමහර දේවල් කැප කරන්න වෙනවා. ඒ දේවල් ඉතින් යම් දවසක අපේ දියුණුවට සතුටට හේතු වෙයි කියලා ඉතින් මම විශ්වාස කරනවා. ඉතින් පස්සේ ඉතින් ට්‍රාන්සිට් එකේ ටයිම් එක ඉවරුණාට පස්සේ අපි ආයේ චයිනා ඊස්ටර්න් එයාලයින් එකෙන් ඕසකා වලට ඕසකා කන්සායි එයාපෝට් එකට යන්න තමයි හදන්නේ. එන්නකෝ. සතුටු වෙන්න ලොකුම දේ තමයි වින්ඩෝ ෂීට් එකක් හම්බෙලා තිබ්බේ. අපි ඉතින් සීට් හොයද්දි තමයි දැක්කේ. ඒකත් අපි දැනගෙන හිටියේ නැහැ. මේක නම් කලින් ෆ්ලයිට් එකට වඩා පොඩි ෆ්ලයිට් එකක්. හැබැයි ඇතුළ ලස්සනයි. අම්මා තාත්තා ගෙදර අය නැතුව ගෙදරින් එක දවසක්වත් එළියේ ඉඳලා නැති මම අද ගෙදරින් ලොකු දුරක් ඇවිල්ලා. ඒක හිතට දැනෙද්දි මාරම වේදනාවක් දැනෙනවා. ඒ වගේම ලොකු බයක් දැනෙනවා. මොකද මෙතනින් එහාට වෙන හැම දෙයකටම මං තනියෙන් මුහුණ දෙන්න ඕනේ කියන එක මගේ හිතට තදින්ම දැනෙනවා. මං ගැන බලා ගන්න ඕන මම. ගෙදර අයට පුළුවන් උපදෙසක් දෙන්න විතරයි. සමාජයේ ජීවත් වෙන්න, ඉගෙන ගන්න, ඒ හැම දෙයකටම රැකියාවක් කරන්න, ඒ වගේ ගොඩක් දේවල් වලට මට තනියෙන් මුහුණ දෙන්න වෙනවා. මේ හවස ඉතින් ලස්සන වීව් එකක් එක්ක ෆ්ලයිට් එක ගුවන් ගත වෙන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙලාවේ එකපාරටම
හදවත ගැහෙන සද්ද වැඩි වෙනවා වගේ දැනෙනවා. ඇත්තටම මේ හැඟීම විඳපු අය ඒක දන්නවා. ගොඩක් අය. මම ඇත්තටම මේ වීඩියෝ එක දාන්නේ ජපානයට එන්න බලන් ඉන්න අයට, ජපානයට ඇවිල්ලා රැකියාවක් හෝ ඉගෙන ගන්න බලාගෙන සිහින දකින අයට පොඩි අත්දැකීමක් මේ වගේ දෙයක් මටත් දවසක වෙයි කියලා බලාපොරොත්තු වෙන අයට බලන්න. ඉතින් හැමෝම channel එක subscribe කරන්න. මීට පස්සේ ලස්සන තවත් වීඩියෝස් ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් කතාවෙන් දැන් අපි කොහොම හරි ගුවන්ගත වෙන්න තමයි හදන්නේ. ඇත්තටම මාර ලස්සනයි. කන්සයි එයාපෝට් එකට තමයි අපි දැන් මේ යන්නේ. ෂාන්හායි එයාපෝට් එක මාරම ලස්සන ලොකු එයාපෝට් එකක්. කවදාවත් ඉතින් චයිනාවල ෂාන්හායි එයාපෝට් එක දකින්න වෙයි කියලා හිතේ හීනයක් තිබ්බේ නැහැ. ඉතින් බලන්නකෝ ඇත්තටම තවත් රටකට ගිහිල්ලා ඒ රටෙන් තවත් රටක ජීවත් වෙනවා. එහෙම තමයි ඉතින් ජීවිත වෙනස් වෙන විදිහ හැදෙන්න හිතා ගන්න අමාරුයි ඉතින්. කොච්චර උසකද මේ ඉන්නේ කියලා හිතා ගන්න අමාරුයි. මොකද වලාකුළු වලටත් උඩින් අනේ වන්ද ඇතරම විශ්වය හරි පුදුමාකාරයි. චයිනා ඊස්ටර්න් එයාලයින් එකේ ඊවනිං මීල් එක තමයි දැන් මේ අපිට හම්බුනේ. ඒකත් ෆිෂ් රයිස් එකක් තිබ්බේ. හැබැයි මට නම් ලොකුවට කන්න හිතුනේ නෑ ඇත්තටම. ටිකක් අමාරුයි. වෝටර්මෙලන් ඒ වගේ තව මේ කුකී එකක් වගේ එකක් තිබ්බේ. ඒක හරි අමුතුයි. ඉතින් ඒක නම් මම පළවෙනි වතාවට එදා තමයි දැක්කේ. රසත් ඇති, කන්න පුළුවන් ඇති. ඒ වෙලාවත් හැටියට මට ටිකක් අමාරු වුණා. මගේ ජීවිතේ ලස්සන අත්දැකීම් ගොඩක් බෙදා ගන්න එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. කතාවෙන් වීඩියෝ අවසානයටත් ඇවිල්ලා තියෙනවා. කන්සයි එයාපෝට් එකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එයාපෝට් එක ඇතුලේ නම් ගොඩක් දේවල් වීඩියෝ එකේ නැහැ. බැගේජස් උත් අරගෙන මෙතනින් අපි දෙන්න චෙක් අවුට් වුණා. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. බයි බයි.